අද කතා කරමු LSD ගැන. නෑ මේ කියන්න දන්න ලිමිට ස්ලිප් ඩිෆරන්ශල් එක ගැන හිතන්න ඔයාගේ මෝටරතේ ඉදිරියට ධාවනය වන අවස්ථාවක මෝටරතේ ඩ්‍රයිවස් දෙක කෙනෙකට වෙනස් මතුපිටවල දෙක උදාහරණයකට එක ඩ්‍රයිවීල් එකක් ලිස්සන සුළු මතුපිටක සහ අනෙක් ඩ්‍රයිවීල් එක සාමාන්‍ය මතුපිටක පිටන අවස්ථා මේ වෙලාවේ මේ ඩ්‍රයිවීල්ස් දෙක කැරකැවෙන්නේ එකනෙකට වෙනස් වේගවලින් මොකද අර ලිස්සන සුළු මතුපිට නිසා ඒ ඩ්‍රයිවීල් එක වේගෙන් කැරගෙනවා ඉතින් මේ හේතුව නිසා ඕපන් එමනතං ස්ටෑන්ඩර් ඩිෆරන්ශල් එකේදී එන්ජින් එකකින් ඩ්‍රයිව් ශාෆ්ට් එක හරහා එන ඵලය වැඩිපුරම යන්නේ අර ස්ලිපරි වීල් එක මතට ඉතින් රෝදවලට ලැබෙන මෙන්න මේ අසමාන බලබෙදීයාම නිසා මෝටර රථය ඉදිරියට ගමන් කරවීම තරමක් අපහසු වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි මේ ලිමිටඩ් ස්ලිප් ඩිෆරන්ෂල් සිස්ටම් එක එන්නේ. මේ LSD වල වර්ග කිහිපයක් තිබෙනවා. මම මෙතනදී කතා කරන්නේ ක්ලච් පැක් LSD එක ගැන. ඉතින් මේ ක්ලච් පැක් LSD එකේදී සයිඩ් ගියර්ස් අතර ස්ටීල් ඇන්ඩ් ෆ්‍රික්ෂන් ප්ලේට් සෙට් එකක් යොදලා තිබෙනවා. මේ ෆ්‍රික්ෂන් ප්ලේට් එක සයිඩ් ගියර් එකට මවුන්ට් කොට ඉන්පසු ස්ටීල් ප්ලේට්ස් ඉලිවලින් පිහිටන පරිදි තමයි මෙය බිල්ඩ් කොට තිබෙන්නේ. ඒ වගේම සයිඩ් ගියර්ස් දෙක අතරට මේ වගේ ප්‍රීලෝඩ් ස්ප්‍රින්ග් එකක් යොදලා තිබෙනවා. දැන් මම පෙර කිව්ව විදිහට අඩු ට්‍රැක්ෂන් එකක් පවතින මතුපිට මත පවතින වීල් එකට ඉහළ ටෝක් අගයක් හිමි. ඒ වගේම ඒ ඇක්සල් එක මතට හයි ත්‍රස්ට් ෆෝස් එකක් හිමි. ඉතින් මෙන්න මේ ෆෝස් එක මගින් ඒ ඇක්සල් එකේ ක්ලච් පැක් එක ප්‍රෙස් කරලා ක්ලච් පැක් එක ඇක්සල් එක සමග ලොක් කිරීම කරනවා. ඉතින් මේ විදිහට එන්ජින් එකෙන් ජෙනරේට් වෙන පවර් එක ඩ්‍රයිව් ශාෆ්ට් එක හරහා ක්ලච් පැක් ඇසෙම්බලි එක හරහා ඇක්සල් එකට යනවා. නමුත් අනෙක් පස ඇක්සල් එකේ පවතින ලෝ ත්‍රස්ට් ෆෝස් එක නිසා ක්ලච් පැක් එන්ගේජ් වීමක් සිදුවන්නේ නැහැ. ඉතින් මෙමගින් සාමාන්‍ය ඇක්සල් එකක සිදුවන අසමාන්‍ය බලබෙදී යාමේ ගැටලුව අවම වීම සිදුවෙනවා.